අපේ අම්මයි තාත්තයි මෙතන ඉන්නවා. අපේ අම්මයි තාත්තා දන්නේ නැහැ මේක ගැන. අම්මයි තාත්තයි තාත්තා තමයි දැනගන්න අවුරුදු 9කට පස්සේ. මේ දවසක් මට ඒ කාලේ ඕනලා තියෙනවා. මට උසස් පෙළ ගැන එච්චර හැඟීමක් නැහැ. මේ කැම්පස් යන්න ඕනේ එකේ වටිනාකමක් තියෙනවා. ඒක ලොකු දෙයක් කියලා මට එච්චර හැඟීමක් නැහැ. මං දවසක් මගේ ක්ලබ්ස් ඇන්ඩ් සොසයිටිස් අතරම බාර දීලා, ඒ කියන්නේ AGM එක තියෙන මාර්තු මාසේ ඒවා බාර දීලා ගෙදර එනවා විභාගයට මාස 6ක් විතර තියලා. මම ඒ කාලේ බෝඩ් වෙලා හිටියේ ඒගොල්ලෝ මම ඉස්කෝලේ වැඩත් එක්ක කරන්න බැරි නිසා. එතකොට බෝඩ් වෙලා ඉඳලා ගෙදර ඇවිල්ලා දවසක් මේ මම අම්මත් එක්ක කතා කරද්දී දැන් අම්මලත් හිතන්නේ නැහැ මම කරගෙන ගිහලා වැඩේ. තියෙන වැඩත් එක්ක මේ තියෙන පොරොත් එක්ක. ඒ වුණාට මම ඉස්සර ඒ කියන්නේ මම ඇත්තටම මම අධ්‍යාපනික කටයුතු මහන්සි වෙලා කරපු කාලවලදී මම ඒක ඉතාලම හොඳින් කරලා තියෙනවා. උත්තර ඒ කාලේදී හිම කරේ නැහැ. මට ඕනකමක් තිබුණේ නැහැ අතන කැම්පස් යන. මම හිතුවා ඒක එච්චර වටින්නේ නැති දෙයක්. කැම්පස් නම් හැමතැනම තියෙනවා. කියලා. ඊට පස්සේ මට ඒක කරන්න හිතෙන්නේ කැම්පස් යන්න තියෙන ආසාවකට නෙමෙයි. මේක මහා වැදගත් කතන්දරයක් ඒ වලට. මේක ගොඩක් කාලයක් කියන්න බලන්න හිටපු කතන්දරයක්. කැම්පස් යන්න ආසාවක් ඇති වෙන්නේ කැම්පස් යන්න ආසාවක් කවදාවත් ඇති වෙන්නේ නැහැ මුලින්ම. ඒකට හේතු වෙන්නේ මම දවසක් අම්මට කියනවා මේ මට පයිලටින් කරන්න ඕනේ කියලා. මගේ තාත්තා විදුලි ඉංජිනේරුවරයෙක්. එතකොට අපි සාමාන්‍ය මධ්‍යම ප්‍රාන්තිකයෝ. ඉතින් ඒගොල්ලන්ට යම් විදිහකට උතුරු කරගත්ත මුදල් තියෙනවා. පයිලටින් කරන්න ඕනේ කියලා හිතුණාට පස්සේ මම බලනවා හොයලා ඒකට කොච්චර විතර වියදමක් යනවද කියලා. ඒක ලක්ෂ ඒ වෙලාවේ විදිහටම රුපියල් ලක්ෂ 150ක් විතර යනවා. ඉතින් මම හිතන්නේ අපි මධ්‍යම ප්‍රාන්තික විදිහට එහෙම මුදලක් නම් තිබුණේ නැහැ. ඒත් සමහරට ගෙවල් ඉඩම් ඔක්කොගෙම වටිනාකම නම් ඒවයි ගන්නක් ඉන්න ඇති. ඊට පස්සේ ඉතින් මම එහෙම කිව්වට පස්සේ අම්මා මොකද කියන්නේ නැහැ. අම්මත් කැමති අවුලක් නැහැ. ඉතින් එයාලා දන්නවා එයාලට තමයි කරදරේ වෙන්නේ කියලා. මොකද එයාලගේ සල්ලි මම ගෙදන් ගන්න ඕනේ. ඉතින් ආ තාත්තත් එක්ක කියලා තාත්තා මට කිව්වෙත් නැහැ. තාත්තා ඒක මට දවසක් අම්මා කිව්වා තාත්තා කැමති ගෙවල් ඉඩම් විකුණලා මට පයිලටින් කරන්න ඉඩ දෙන්න කියලා. ඒ තරම් මගේ හිතට දිච්ච දවසක් වෙන දවසක් නැහැ. ඒ කියන්නේ මට හිතුණා මම මාව පොඩි කාලේ ඉඳන් බලාගත්තේ පන්ති ගිනිච්ච හැම දෙයක්ම කරේ අම්මයි තාත්තයි. එතකොට මගේ රම්පුගුණේ ඉස්කෝලේද ඊට පස්සේ රොයල් එකද ගෙනහිල්ලා ඉරළුවේ හැම දෙයක්ම කරේ අම්මයි තාත්තයි. කියන්නේ වියදම් කරේ මහන්සි වුණේ අම්මයි තාත්තයි. ඉතින් එච්චර කාලයක් එයාලගෙන් යපිලා අවුරුදු 19ක් එයාලගෙන් යපිලා ඊට පස්සේ මම 20 ඉඳනුත් මගේ ජීවිතේ මම ඒගොල්ලෝ උපයාගත්ත මුදල් වියදම් කරලා මම ජීවිතේ ඉස්සරහට ගෙනියන්නද මම යන්නේ. එහෙනම් ගෙවල් ඉඩම් විකුණලා කියන්නේ ගෙවල් ඉඩම් විකුණලා වගේ පයිලටින් කරොත් මම සමහරට හොඳට ඉඳී. නමුත් මගේ අම්මට තාත්තට ගන්න ගොඩාක් ලොකු අසාධාරණයක්. හින්දා කැම්පස් යන්න තිබිච්ච ආසාවකට නෙමෙයි. ඊට පස්සේ මම මහන්සිලා එළවල කරා. අන්තිම මාස 6ේදී. එතකොට එහෙම කරලා ඉතින් දැන් තමයි මම අතරම ඒ වෙනකම් මම වැඩක් කරලා නැහැ. හැබැයි ෆිසික්ස් වලට මම වැඩ කරලා තියෙනවා. ෆිසික්ස් වල ගොඩක් ආසයි. මම ෆිසික්ස් වලට සහ ඉංජිනේරින්ග් වලට හරි ආසයි. මොකද පොඩි කාලේ ඉඳන් මම එන්නේ පොඩි කාලේ ඉඳන් සෙල්ලම් කරන්නේ ඔය ඉලෙක්ට්‍රොනික ගැජට් එක සමහර වෙලාවට තාත්තා වුණත් පොඩි කාලේ අර සෙල්ලම් බඩු හදලා දෙනවා වගේ එක සර්කිට් තමයි හදන්නේ අපි. ඉතින් ඉඳන් එතකොට පොඩි කාලේ මට 7 වසර 8 වසර වෙනකොට සාමාන්‍ය LDR එකක් වැඩ කරන විදිහ LDR එකකින් සර්කිට් එකක් කියන්නේ මොකද්ද කියන එක ඔය ලයිට් සීක්වන්ස් එකක් තියෙන සර්කිට් එකක් ඔය නයිට් රයිඩර් සර්කිට් වගේ ඒවා හදන්න පුළුවන් 6 වසර 7 වසර වගේ නේද හැදුවා අපි 9 වසර 10 වසර වෙනකොට ආඩියෝනෝ වගේ දෙයක් කරගන්න පුළුවන් සාමාන්‍ය PLC පුළුවන් ඉතින් අර ඒවට කැමතියි මං ඉලෙක්ට්‍රිකල් පැත්තට හරි කැමතියි ඒත් මගේ දැන් මට කැම්පස් යන්න ආසවක් නැහැ ඊට පස්සේ ඒත් මට අර කීව කතන්දරේ හින්දා මට හිතුණා මම එහෙම කරා නම් මං අමරේ තාත්තට එක හරි අසාධාරණයක් ඒක මොකද ඒතොර මට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුත් ඉන්නවා ඒතර ඒගොල්ලන්ගෙත් එන ඒගොල්ලොත් එන අසාධාරණයකට ලක් වෙනවා වුණා නම් කියලා මාස 6ක් මං එහෙනම් මේ උඩට වැඩ කරලා මං අමරත් ඒලා කිව්වා මම පයිලටින් කරයි දවසක මම මගේ සල්ලි වල තමයි පයිලටින් කරන්න කියලා අමර මතකයි ඊට පස්සේ මේ මං ඊට පස්සේ මහන්සිලා වැඩ කරා ගොඩක් මහන්සිලා වැඩ කරා ගොඩක් මහන්සි වුණා අතරම මොකද මාස 6යිනේ හැමදේම තියෙන්නේ මාස 6ක් නේ මාස 5ක් විතර අතරම තිබ්බේ මාර්තු මාසෙ තුන 8 වෙනි මාස විභාගෙ තිබ්බේ ඒ ගොඩක් මහන්සිලා වැඩ කරා මගේ ඉතින් නම් තිබිච්ච එකම ફોකස් එක විතරයි මට කෑවද බීවද කියලා තොට නැහැ මට ගෙදරින් කියලා තමයි වැඩ කරන්න එපා කියලා ඒ කියන්නේ මම වැඩ කරනවා වැඩි කියලා එහෙනම් මම මහන්සි වෙනවා වැඩි කියලා පාඩම් කරනවා වැඩි කියලා ගෙදරින් කියලා තියෙනවා අන්තිමට ගියේ මුල් ටික කවදාවත් එහෙම කියලා නැහැ පොතක් කරන්න නැහැ කියලා කියන්නේ ඊට පස්සේ මේ කොහොම හරි මම ඊට පස්සේ හැම සබ්ජෙක්ට් එකක්ම ඉතාලම හොඳින් ඉගෙන ගත්තා අන්තිමට ගියේ අතරම ගොඩක්ම සෙල්ෆ් ලර්නින් තමයි ගුරු ගොඩක් මහන්සි වුණා මම කියන්නේ ඒක රෙකෝඩින් අරම ඒවා තිබුණේ නැහැ ඉතින් පන්තියේ ගිහිල්ලා ඒ වෙලාවේ අහගත්තා නම් අහගත්තා ඊට පස්සේ සෙල්ෆ් ලර්නින් ඊට පස්සේ 2016 දී මට පුළුවන් වුණා මම ෆිසික්ස් වල ගොඩක් හොඳට වැඩ කරලා 2016 තිබිච්ච ඔලිම්පියාඩ් එක්සෑම් එකේ ලංකාවේ සිල්වර් මෙඩලිස්ට් වෙන්න ෆිසික්ස් ඔලිම්පියාඩ් එකෙන් මම කොහොමද ෆිසික්ස් වල කැමති ඉස්සරේ නම් ඊට පස්සේ ඒ වගේම තිබිච්ච A level එක්සෑම් එකෙන් ගණිත අංශයෙන් ලංකාවේ 64 වෙනියා වෙන්න පුළුවන් වුණා
එදා මට අමතක වෙන දවසක් මට රිසල්ට්ස් ආවේ උදේ. ඒ රිසල්ට් ආපු දවසේ මෙතන අම්මයි තාත්තා කවදාවත් පෙන්නලා නැහැ මම කැම්පස් වගේ එකකට යනවා කියලා. ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලන්ට මාර කියන්නේ එයාලා ඒකට මාර සතුටු වෙනවා කියලා දැන් කවදාවත් පෙන්නලා නැහැ. කැම්පස් යනවා කියන එකට. මම හිතුවේ ඉතින් එහෙම එච්චර ගාණක් නැතුව ඉතින් ගියත් එකයි නැතත් එකයි වගේ කියලා. ඒ වුණාට මට එදා තමයි තේරුණේ අම්මයි තාත්තා කොච්චර බලන් හිටියද මම කැම්පස් යනවාද කියලා. උදේ තමයි රිසල්ට් ආවේ. උදේ රිසල්ට් ආවට පස්සේ මං හැරලා කලින්ම තාත්තා හම්බුණා. තාත්තා තමයි හම්බුනේ. තාත්තා රිසල්ට් එක කිව්වා. මං ජීවිතේ තාත්තා අඬනවා දැකලා නැහැ. ඊට කලින් තාත්තා දුන්නා. තාත්තා අඬනවා දැකලා නැහැ. එදා තමයි කලින් තාත්තා අඬනවා දැක්කේ. තාත්තට එච්චරම මේ අවබෝධයක් නැහැ ඒ වෙලාවේ මේ රිසල්ට් එකත් එක්ක මට මොකද යන්න පුළුවන් කියලා. මම තාත්තා ඉංජිනේරින් අහු වෙනවා කියලා. මම ලංකාවේ 64 ඉංජිනේරින් අහු වෙනවා නෙවෙයි. 64 තාත්තා ඉංජිනේරින් අහු වෙනවා කියලා මම කිව්වා. ඔව් මොරටුව යන්න පුළුවන් කියලා. පොත ලංකාවේ දැන් 700ක් විතර ගමකට යනවා. ඒකට යන්න පුළුවන් කියලා මම කිව්වා.